විශ්වාස කරන්න පුළුවන්ද මේ පොත් ඔක්කොටම ගියේ රුපියල් 7000ක් විතර. මේ වගේ ඔරිජිනල් ප්‍රයිස් බැලුවොත් ඒවට රුපියල් 15000ක් විතර යනවා. හැබැයි මට මේ ටික ගන්න ගියේ රුපියල් 7000ක් විතරයි. මේ ඔක්කොම ටික ගත්තේ PMICH book fair එකෙන්. පෙත් එක අරගෙන ඇතුළට යද්දිම ෆුඩ් කෝට් එක ගාව තියෙන ස්ටෝල් එකේ තමයි මේ පොත් තියෙන්නේ. ඉතින් ඇයි මේව මෙච්චර අඩුවට හම්බෙන්නේ කියලා මම ඔයාලට කියන්නම්. ඉතින් අපි බුක් ෆෙයා ගමන පටන් ගත්තේ මෙන්න මේ විදියට. මුලින්ම හොඳට කාලා තමයි බුක් ෆෙයා එකට යන්න ගියේ. ඉතින් මම ඔයාලට කිව්වා ස්ටෝල් එක තමයි මේක. අපි මුලින්ම ආවේ මෙතනට. ඇත්තටම අපි ගත්ත ඉංග්‍රීසි පොත් ඔක්කොම ටික ගත්තේ මෙතනින්. මේ ඔක්කොම පොත් පරණ අවුරුදු වල මුද්‍රිත ප්‍රකාශන. ඒ කියන්නේ මේවා මේ වේදී half price වලට මෙයාලා සෙල් කරනවා. එතන තිබ්බ ඔක්කොම පොත් ඉංග්‍රීසි පොත්. හැබැයි එතනින් අපිට ගොඩක් හොඳ පොත් ටිකක් හොයාගන්න පුළුවන් වුණා. ඒ වගේම ඒවා ගොඩක් වෙලාවට ඔරිජිනල් ප්‍රයිස් එකට වඩා 50% වගේ අඩුවෙන් තමයි ප්‍රයිස් කරලා තිබ්බේ. මේ බුක් එක, එතකොට මේක නම් සුද්දක් පරණයි. ඔයාලා හිතන්න මේ බුක් එක මම කීයට ගත්තා කියලාද? රුපියල් 400ක් විතරයි උනේ මේ බුක් එකට. එතකොට මේක වගේම මේ බුක්ස් ටික මම එතනින් තමයි ගත්තේ. ඒ වගේම අපි අතල මේ පොත් ටික ගත්තා. මේ බුක් එක මගේ යාළුවෙක්ගේ මේක මම ගන්නම හොල්ට බුක් එකක්. ඒකත් මම ගත්තා. ඒ වගේම මම මේ බුක්ස් ටික ගත්තා. ඉතින් ඔය විදිහට තමයි අපේ බුක් ෆෙයා ගමන ඉවර වුණේ. ඉතින් මේ පාරත් නංගි මමයි අපේ බුක්ස් කලෙක්ෂන් එකට හොඳ පොත් ටිකක් එකතු කරගත්තා.